අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ අහසේ දකින්න ලැබෙන්නේ හරිම අපූරු ටිකක් අභිරහස් වගේ පේන දෙයක් ගැන සූර්යග්‍රහණ ගැන. ඔව් ඇත්තම. ඒක අමතක කරන්න බැරි අත්දැකීමක්. සරලවම කිව්වොත් මොකක්ද මේ සූර්යග්‍රහණයක් කියන්නේ? හරි සරලවම කිව්වොත් මේකෙදි වෙන්නේ අපේ චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා කියන තුනම අහසේ එකම රේඛාවක පිහිටන එක. එකම රේඛාවක. ඔව් ඒකට අපි කියනවා සිසිජී කියලා. එතකොට සඳ හරියටම මැදට ඇවිත් හිරුගෙන් එන ආලෝකය අපිට පේන්නේ නැති වෙන්න අර අවහිර කරනවා. සමහර විට සම්පූර්ණයෙන්, සමහර විට ටිකක්. හරි. අපි මේ ගැන තව ටිකක් ගැඹුරට බලමු අපිට තියෙන මූලාශ්‍රාත් එක්ක. හැබැයි මට මුලින්ම තියෙන ප්‍රශ්නේ තමයි අර හැම අමාවක දවසකම වගේ සඳ ඉන්නවනේ පෘථිවියයි හිරුයි අතර. එතකොට ඇයි හැම අමාවක දාම අපි සූර්යග්‍රහණයක් දකින්නේ නැත්තේ? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි සඳේ කක්ෂ තලයේ තියෙන්නේ පෘථිවිය හිරුවට යන කක්ෂ තලයට වඩා පොඩ්ඩක් ඇලවෙලා. ඔව් අංශක 5ක් විතර ඇලයක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට සඳේ සෙවන ඇල්ල හරියටම පෘථිවිය උඩට වැටෙන්නේ නැහැ. ඒක උඩින් යනවා නැත්නම් යටින් යනවා. අර කලින් කියපු සිසිජී ඒ කියන්නේ අර පරිපූර්ණ එකේරේ හැදෙන්නේ හරිම කලාතුරකින්. ඒකයි කාරණේ. එතකොට මේ සූර්යග්‍රහණ එක වගේ නෙමෙයි කියලා කියනවනේ වර්ග තියෙනව නේද? ඔව් ප්‍රධාන වශයෙන් වර්ග 4ක් ගැන අපි කතා කරනවා. වැදගත්ම එක තමයි සම්පූර්ණ සූර්යග්‍රහණය. ඒ කියන්නේ total solar eclipse. සම්පූර්ණ එක. ඔව්. එතනදි වෙන්නේ සඳ හිරු මඩල සම්පූර්ණයෙන්ම වහනවා. සම්පූර්ණයෙන්ම. හැබැයි ඒක පේන්නේ සඳේ අර ගැඹුරම සෙවනැල්ල අම්බ්‍රා එක වැටෙන පොඩි ප්‍රදේශයකට විතරයි. ඒ වෙලාවට අහස කළුවර වෙලා යනවා. දවල්ටත්? ඔව් දවල්ලේ කළුවර වෙනවා. එතකොට අර සාමාන්‍යයෙන් අපිට පේන්නේ නැටි හිරුගේ පිටට වායුගෝලේ. ඒ කියන්නේ කොරෝනාව. ඒක ලස්සනට පේනවා. කොරෝනාව අර මුතු පාට වගේ රස් වලල නේද? හරියටම හරි. ඒක නිකන් ලස්සන දර්ශනයක් විතරද නැත්නම් නෑ ඒකේ ලොකු විද්‍යාත්මක වටිනාකමකුත් තියෙනවා. මොකද අර හිරු මතු පිටටත් වඩා රස්නේ කියන අර අභිරහස් කොරෝනාව අධ්‍යයනය කරන්න හොඳම අවස්ථාව තමයි ඒක. ඒක නම් හරිම වැදගත්. හරි. එතකොට අනිත් වර්ග. ඊළඟට තියෙනවා වලයාකාර සූර්යග්‍රහණයක්. annular eclipse කියන්නේ. වලයාකාර. ඔව්. ඒක වෙන්නේ සඳ පෘථිවියට ටිකක් ඈතින් තියෙනකොට. ඒ කියන්නේ එයාගේ කක්ෂයේ අර දුරම ලක්ෂ්‍ය අපෝජී එක කිට්ටුව. එතකොට සඳ පොඩි නිසා හිරුව සම්පූර්ණයෙන්ම වහන්න බෑ. ඉතින් මැද කළු වෙලා වටේට හිරු එළිය. අර ගිනි වලල්ලක් වගේ පේනවා. ඒකත් අමුතුම ලස්සනක් ඇති නේද? තුන්වෙනි එක තමයි අපි නිතර දකින්නේ. අර්ධ සූර්යග්‍රහණය. partial eclipse. ඒ කියන්නේ කොටසක් විතරක් වහන එක. ඔව්. සඳ හිරුවෙන් කොටසක් විතරයි වහන්නේ. මේක අර ලා සෙවනේල පෙනම්බ්‍රායක වැටෙන හුඟක් විශාල ප්‍රදේශයකට දකින්න පුළුවන්. අන්තිම එක තමයි හරිම දුර්ලභ එකක්. දෙමුහුන් සූර්යග්‍රහණය. hybrid eclipse. දෙමුහුන් ඒ කොහොමද? ඒ කියන්නේ ග්‍රහණය යන පාර දිගේ සමහර තැන්වලට වලයාකාරවත් තවත් තැන්වලට සම්පූර්ණවත් පේනවා. ඒක නම් හරිම විශේෂයි. අපි අර සම්පූර්ණ සූර්යග්‍රහණය ගැන තව පොඩ්ඩක් කතා කරමුද? අර බේලිගේ පබළු, දියමන්ති මුද්ද වගේ දේවල් ගැනත් කියවුණා නේද? ඔව්. ඒවා හරිම ලස්සනයි ඒ වගේම හරිම ක්ෂණිකයි. ඔව්. සම්පූර්ණ ග්‍රහණය පටන් ගන්න තත්පර කීපයකට කලිනුයි ඉවර වෙනකොටයි අර සන්දේ ආයිනේ තියෙන කඳු ආවාට අතරින් හිරු එළිය පොඩ එනකොට නිකන් දිලිසෙන පබළු පේලියක් වගේ. ඒකට තමයි කියන්නේ බේලිදේ පබළු කියලා. Baileys beads. හරි. ඊට පස්සෙම වගේ අන්තිම හිරු කිරණ විතරක් එක තැනකින් දීප්තිමත්ව පේනවා අර වටේ ලාවට කරෝනාවත් එක්ක. ඒක නිකන් දියමන්ති මුද්දක් වගේ. ඒක තමයි diamond ring effect එක. හරියටම හරි. හැබැයි මේ ඔක්කොම වෙන්නේ හරිම ටික වෙලාවකට. ඇහෙනකොටත් පුදුමයි. හැබැයි ඉතින් මේ තරම් ලස්සන වුණාට මේවා දෙහක් කිලින්ම ඇහැදාලා බලන එක නම් හොඳ නැහැ නේද? අනේ නෑ. අතිශයින්ම භයානකයි. කිසිම වෙලාවක හිස් ඇහැකින් නම් බලන්න එපා. සාමාන්‍ය අවකන්නාඩි එහෙම බෑ. සාමාන්‍ය අවකන්නාඩි අර එක්ස්රේ ෆිල්ම්, දුම්ගස්සපු වීදුරු, කැමරා, දුරදක්න මේ කිසිම දෙයකින් කෙලින්ම හිරු දිහා බලන්න හොඳ නෑ. ඇයි ඒ? හිරුගේ ආලෝකය හරිම තීරයි. විශේෂයෙන් අර අපිට පේන්නේ නැති අදෝරක්ත කිරණ ඒවට පුළුවන් ඈ ඇතුලේ දෘෂ්ටි විතානයට ස්ථිර හානියක් කරන්න. ඒ කියන්නේ අන්ධ වෙන්න පුළුවන්. භයානකම දේ තමයි ඒ හානිය වෙනකොට වේදනාවක් දැනෙන්නෙත් නැහැ. එහෙනම් කොහොමද ආරක්ෂිතව බලන්නේ? ක්‍රම තියනවද? ඔව් තියෙනවා.
හොඳම දේ තමයි ISO 151.3.2 කියන ප්‍රමිතිය තියෙන විශේෂ සූර්යග්‍රහණ කණ්ණාඩි පාවිච්චි කරන එක. හරි. එහෙම නැත්නම් එහෙම නැත්නම් අර දුරදක්න කැමරාවලට දාන විශේෂ සූර්ය පෙරහන් සෝලර් ෆිල්ටර්ස් තියෙනවා. එහෙම නැත්නම් එහෙම නැත්නම් සරල ක්‍රමයක් තියෙනවා. කාඩ්බෝඩ් එකකින් හරි පොඩි පෙට්ටියකින් හරි හදනවා සූචි සිදුරු ප්‍රක්ෂේපකයක් පින්හෝල් ප්‍රොජෙක්ටර් එකක්. ඒකෙන් බලන්න පුළුවන්ද? බලන්නේ නැහැ. ඒකෙන් හිරුගේ රූපය බිත්තියකට හරි සුදු කොලයකට හරි ප්‍රක්ෂේපණය කරලා ඒ රූපය දිහා බලනවා. ආහා. ඒකන හොඳ අදහසක්. ඉතින් මේ ආරක්ෂාව ගැන හිතන එක නම් අනිවාර්යයි. අපි කතා කළේ සූර්ය ග්‍රහණ ගැනනේ. මේ චන්ද්‍ර ග්‍රහණ කියලා තියෙනෝනේ. ඒ දෙකේ වෙනසත් පොඩ්ඩක් මතක් කරමුද? හරිම සරලයි. සූර්ය ග්‍රහණයක් වෙන්නේ අමාවක දවසක සන්දේ සෙවණැල්ල පෘථුවියට වැටෙනවා. හරි. චන්ද්‍ර ග්‍රහණයක් වෙන්නේ 15වක දවසක පෘථුවියේ සෙවණැල්ල සඳ උඩට වැටෙනවා. වැදගත්ව දේ චන්ද්‍ර ග්‍රහණයක් නම් කිසිම බයසකක් නැතුව විශේෂ කණ්ණාඩි මුකුත් නැතුව හිස්සෙන් බලන්න පුළුවන්. ඒකේ අවුලක් නැහැ. නෑ. බොහොම පැහැදිලි. එන අද අපි කතා කළේ සූර්ය ග්‍රහණකයන්ගේ මොනවද? ඒවා වෙන්නේ කොහොමද? අර විශේෂ පිහිටීම ගැන. CCG එක. ඊට පස්සේ වර්ග ගැන කතා කළා. සම්පූර්ණ වලයාකාර අර්ධ අර දෙමුහුන් එකත්. විශේෂයෙන් සම්පූර්ණයකේදී දකින අර කොරෝනාව, බේලිගේ පබලු, දියමන්ති මුද්ද වගේ දේවල් ගැනත්. ඒවයි වැදගත්කම ගැනත් කිව්වා. අතිශයින්ම වැදගත් බලද්දී ඇස් ආරක්ෂා කරගන්න ඕන කියන එක. අනිවාර්යෙන්ම. හොඳයි. අවසාන වශයෙන් මම කැමති පොඩි දෙයක් ගැන හිතන්න ඉඩ තියෙන්න. මේ බලන්නකො පෘථුවියේ ඉඳන් බලන අපිට අහසේ සඳයි හිරුයි දෙන්නම්ම පේන ප්‍රමාණයන් දෘශ්‍ය ප්‍රමාණයන් හරිම පුදුම විදියට සමානයි වගේ නේද? ඇත්ත නේද? හිරු කොච්චර ලොකු වුණත් සඳ කොච්චර පොඩි වුණත්. හිරු 400 ගුණයක් විතර ලොකුයි. ඒ වගේම 400 ගුණයක් විතර ඈතින්. ඒ නිසාද? ඒ අහම්බ පීටීම නිසා තමයි සඳට පුළුවන් වෙලා තියෙන්නේ හිරුව සම්පූර්ණයෙන්ම වහලා අර අපි කතා කරපු සම්පූර්ණ සූර්ය ග්‍රහණය වගේ දෙයක් ඇති කරන්න. හරිම පුදුමයි. මේක විශ්වයේ තියෙන කොයිතරම් නම් අහම්බු ඒ වගේම අපිට කොයිතරම් නම් වාසනාවන්ත අහම්බු සිදුවීමක්ද කියන එක ගැන නිකමට හිතන්න.